ඔන්න ළමයි ළඟ නත්තලත් වෙනවා. ඉතින් නත්තලට ඇඳුම් ටිකක් හරි අරගන්න මාළුල් පාඩුවක් අල්ලන්න යන්නේ සල්ලි ටිකක් හදා ගන්න ඕනේ. ඉතින් ගම් අතුරත් එක්ක ස්ට්‍රගල් කරලා දැන් තමයි ටික ඔලුව උස්සගෙන යන්නේ. අපි බලමු මම ෆුල් වීඩියෝ එකක් ඔයාලට ගේන්න ඕනේ කියලා හිතුවා. අපි ගිහින් අල්ලන මාළු. ඉතින් මේවා බලන්න අපි ෆලෝ කරලා තියාගන්න දීවරයන් විසින් ක්‍රියේට් කරන ඔරිජිනල් කන්ටෙන්ට්. මේ වීඩියෝ එක විනාඩි 13ක් විතර දිගයි. ස්කිප් කරන්න එපා. මේ අලුත් අත්දැකීමක් අපි අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක බටලොන් රස්සාව ගැන බිලිකොකු රස්සාව ගැන තමයි අද අපි වීඩියෝ එක බලමු. අපි දිනකට යන්. දැන් අපි සාමාන්‍ය මේ රස්සාවට යන්නේ හවස 6ට වගේ තමයි යවෙන්නේ. ඉතින් අපි මේ දුර බෝට්ටුවකුත් තියෙනවා. මම යන ගමන් පැහැදිලි කරන්න මොකද්ද මේ රස්සාව කියලා. එයාගෙන් අපි දියකට කොහොමද කියලා අහමු. ප්ලග් එකක් කේස්ද නැහැනේ. ආයෙත්. දකුණු දියකට බලාලයිලු. ඒ බෝට්ටුවේ මහත්මයා කියන විදියට දකුණු දියකඩ වලාලයිලු. ඉතින් දියකඩ කියන්නේ මුහුදේ තියෙන වතුර පාර. ගඟේ වගේම මුහුදෙත් වතුර පාරක් තියෙනවා. ඒක අපිට තේරෙන්නේ අපේ බෝට්ටුවේ හිටියොත් තමයි අපිට තේරෙන්නේ. නැත්නම් අපි ලේසි වෙන්නේ ළඟ බෝට්ටුවකින් දියකඩ පාර අහගන්නවා. ආගා බෙන්ඩිමයි පොඩ ඔයාලා බලලා යන්න ඔෆිස් එක පොඩ බලලා යන්න. අපි දැන් ගොඩබිමේ ඉඳලා කිලෝමීටර් 5ක් 6ක් විතර දුර ඇවිල්ලා තියෙන අපිට ගොඩබිමත් පේන්නේ නැහැ. මේ රස්සාවට අපි හවස 6ට වගේ තමයි යවෙන්නේ. එතකොට හවස 6 ඉඳලා පාන්දර 3-4 වෙනකම් මේ රස්සාව කරනවා අපි. මේකට කියන්නේ බටරොන් රස්සාව කියලා. අපි මේකට ඇම කපලා මාළු කෑලි අරගෙන තමයි මොහොතට යවන්නේ. දැන් අපි අපේ බිලිකොකු මොහොතට දාන තැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේ වැඩේ පටන් ගන්න යන්නේ. මේ තියෙන්නේ පන්න පෙට්ටිය. ඉතින් මේක හදලා තියෙන්නේ ෆයිබර් ග්ලාස් වලින්. මේකේ බිලි කටු 800ක් විතර අපි අරගෙන යනවා. 800 තමයි අපි දෙතුන් පාරක් අපි මුහුදට දාලා තමයි හොඳ මාළු පාඩුවක් අල්ලගන්න. එතකොට අපි ඇමට අරන් තියෙන යක්ෂාලය තමයි එක යක්ෂාලයක් කරගෙන 3-4ට කපලා තමයි අපි ගෙනියන්නේ. ඒතර අම කිලෝ 10ක් 15ක් විතර දවසට ගැවෙනවා. එතකොට මේ මුහුදට යවෙන්න දවසකට වියදම් වෙන රුපියල් 8000ක් 9000ක් විතර මුදලක් දවසට මේ මුහුදට යන්න විතරක් අපෙන් වියදම් වෙනවා. එතකොට අපි මේ වියදමත් කවර් කරගෙන තමයි හොඳ මාළු පාඩුවක් අල්ලගන්න ඕනේ. එතකොට මේ අයියා අපේ කරන්නේ GPS එකෙන් අපි ඉන්න නම්බරේ ට්‍රැක් කරගන්නවා. මොකද අපේ බැරි වෙලාවත් හදිසි හරි මේ අපි දාන වතුරට දාන බිලිකොකු සෙට් එක කඩලා ගියොත් මේකින් තමයි අපි හොයාගෙන අපි කියන්නේ පන්නේ කඩනවා කියලා. ඉතින් කඩන වෙලේකට ඒ අපි දාන බෝයාවකින් කාවියකින් තමයි හොයාගන්නේ. දැන් මේ තියෙන්නේ ඔයාලට පෙන්නන්න මේ පන්නේ ගහන විදිය. බිලිකොක්කක් අරගෙන යමක් ගහලා වතුරට දාන විදිය තමයි තියෙන්නේ. මේ වගේ කටු 800ක්ම තියෙනවා. දැන් අපි කටු 400ක් විතර ගහලා ඉවරයි. 400ක් විතර අපි මුහුදට දාලා ඉවරයි. මේ ඊටු ටික තමයි දැන් ගහගෙන යන්නේ. ඉතින් මේක එන්ජින් එක ස්ටාර්ට් කරලා නෙමෙයි මුහුදෙන් එන හුලම් පාරට බෝට්ටුව ඉබේම තල්ලු වෙලා යනවා. එතකොට ඒකින් අපි ප්‍රයෝජනයක් විදිහට අරගෙන තමයි අපි එන්ජින් එක නවත්තලා ඒ තල්ලු වෙන යනත් එක්කම තමයි අපි මේ කටු ටික මුහුදට දාගෙන ඉස්සරහට යන්නේ. ඔය යන්නේ අපි දාලා තියෙන කාවියක්. අපි සාමාන්‍යයෙන් කටු 100 එක කාවියක් දාන මොකද හදිස්සි හරි මේ ලයින් එක හැදුනොත් අල්ලගන්න. ඉතින් අපි පන්නේ ගහලා ඉවරයි. දැන් අපි පන්නේ උස්සන්න යන්නේ. අපි බලමු මොනවද දැන් අපිට අහුවෙලා තියෙන මාළු වර්ග මොනවද කියලා. අපි මේ අල්ලන්නේ කටු 800කට මුල් හරිය අපි දානවා වැලි ගෝණියක්. වැලි පුරවලා දානවා හයියට වතුර පාරට ඇදගෙන යන්න නැති වෙන්න තමයි අපි මේක හොයාගන්නයි හයියට ඒ තමයි ඒක දාන්නේ. ওই ගෝණිය තමයි අපි ගත්තේ. දැන් අපි බලමු. ඉතින් අපිට ළඟ මාළුවෙක් එනවා කියලා අයියා කිව්වා. බලමු අපිට අහුවෙන මාළුව මොනවද කියලා. ගොඩක් දුරට ඉතින් මෙන්න මේ එන මේ වෙටි තමයි අපිට අහුවෙන්නේ. දැන් බලමු මොනවද අපිට දිගින් දිගට මෙන්න මාළු වර්ග කියලා. Parau. Travelly fish. ඔන්න ඉතින් අපේ chance එකට පරවෙකුත් අපිට අහුවෙලා තියෙනවා. ඉතින් බිලි කට්ට ගිලපු හිඳයි ලීයක් ඇතුළට දාලා කරකවපුවාම මේ බිලි කට්ට ඉබේම ගැලවිලා එනවා. ඒක තමයි එක ට්‍රික් එකක් විදිහට අපි ඒක ෆලෝ කරන්නේ. දැනට අපිට අහුවෙච්ච මාළු ටික තමයි මේ තියෙන්නේ. බලමු ඉස්සරහට මොනවද දෙන්නේ කියලා.
මගනේ ආ මේ වැඩි මම වීඩියෝස් බලන ළමයින්ට කියලා දීලා තියෙන්නේ කේස් එක කොහොම බිලි කට්ටක් ගන්න බැරි නම් මොනවද කරන්න ඕනේ. දැන් එනවා. එනවා. බැහැරෙනවනේ. Malika. Lawai kosso. දැන් අපිට අහුවෙලා ඉන්නවා ලවේක් ඉන්නවා රන්න සෙට් එකක් ඉන්නවා පරවෙක් ඉන්න පරව දෙන්නෙක් ඉන්නවා සහ මීමැටි තමයි වැඩියෙන් වෙන්නේ. අපි බලමු තව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඉතින් මේක ගැන කියනවා මේ තමයි මොහොතේ ඉන්න තරු. අපි කියන්නේ තරු කියලා කියන්නේ මොකද මේ හැඩරුව සම්පූර්ණ තරුවක් ඉඳලා. ඉතින් මෙයාත් එක්තරා ජීවියෙක්. මෙයා ගැන ලොකුවට මම විද්‍යාත්මකව දන්නේ නැහැ. නමුත් මෙයා අපි දාන ඇමේ කාලා තමයි මේ විලිකොක්කට පැටලිලා තමයි මෙයා එන්නේ. ඉතින් මෙයාව අපිට ඕන නැති හින්දා අපි මෙයාව ආයෙ මොහොතට විසි කරන ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න මම next time ඔයාලට මේක මම ගෙනත් දෙන්නම්. करके मैं देखते हैं उलंग सराय कैसे तो आवरण kan ini baru nih ada kamera atin supir kan di parah itu parah berarti apa dah lagi ya ಹೌದಾ ಅದೇ ಅದೇ ಹೌದು ಹೋಗ್ಬೇಕು ಶುದ್ಧ ಗಾಗ ಒಬ್ಬ ಗಾಗ ಯೋ ಕೇಸಿ ಅದು ಗಾಗ ಅಂದ್ರೆ ವಿಡಿಯೋಲು ಆಯ್ಕಿಲ್ಲ nak aku udah tahu. Yang besar serau, anom serau. Ini mana beding ni? Di mana beding? Aduh kah? Tehingin mau. हाँ चले हाँ चले lah දන්නවද? මාළු මේටි එළි වෙලා ගන්නත් කැමරා charge තියා ගන්න එක. එළිලා තමයි හොඳම සෙට් එක ගන්න පුළුවන්. එළියෙන් නිකන් සුපිරියම් පේන ටෝච් ආ මේ රාම් මේ පාර අනනම් පාරවයි ස්පිරිබල් ඔන්න අපිට අමුත් එක්ක ආව සාවලෙක් මේ දවස්වල බහුලව එක්ස්පෝර්ට් මාකට් එකට යන මාළුවෙක් තමයි සාවලේ දිලිසෙන දිලිසිල්ල බලන්න මාරම ලස්සනයි. ඉතින් අපි එක පාඩුවක් ගහලා උස්සලා ඉවරයි කියන්නේ එක කටු 800ක් අපි මොහොතට දාලා ආයෙ රිටර්න් අපි බෝට්ටුවට අරන් ඉවරයි. දැනට අපිට අහුවෙච්ච මාළු ටික අපි ස්ටෝර් කියන්නේ අයිස් ගෙනල්ලා තියෙනවා. අපි එළි වෙනකන් ඉන්න හින්දා ගොඩක් දුරට පාන්දර වෙනකන් ඉන්න හින්දා අපි අයිස් කරගන්න යන්නේ මේ අයිස් කරන process එක. මේකින් අපි බලාපොරොත්තු වෙන්නේ මාළු හොඳට ක්වොලිටියට තියෙන්න ඕනේ කියලා සහ මේ අයිස් කැටයක් රුපියල් 600ක් විතර වෙනවා. එතකොට අපිට ගන්න අපේ පාරිභෝගික කියන්නේ ෆ්‍රෙෂ් පිටම මාළු ක්වොලිටි එකටම දෙන්න පුළුවන්. ඉතින් දැන් තමයි ඉදියාප්ප ටිකක් අපි ගෙනල්ලා තියෙන්නේ. ඒකත් අපි රෑ රෑම කනවා දෙවෙනි පාඩුවට යන්න කලින්.
අපිට මාළුවෙක් කෙනෙක් ගෙන අපි ඉදියාප් එකත් රෑ රෑම කාලා බඩගින්නත් නිවාගෙන දැන් අපි දෙවෙනි පාඩුව ගහලා ආයේ පන්නේ ඇදලා ගන්නවා බලමු මේකේ අපිට අහුවෙන මාළු මොනවද කියලා ඉතින් එතකොට දැන් වෙලාව 12:50යි පාන්දර 12:50 වෙලාව අපි බලමු දැන් මේ පන්නේ අහුවෙන මාළු මොනවද කියලා එතකොට ළමයි මේ ඉන්නේ රන්න මස් රන්න කියන්නේ මෙයාලට තමයි ග්‍රෑම් 400ක් විතර තියාගේ. එතකොට මේ ඉන්නේ කාලාව. මෙයාට අපි කියන්නේ කාලාව කියලා ඉතින් ඔයාලගේ පැත්තේ කියන නමුත් මෙන්ෂන් කරගෙන යන්න. මෙයාලා නම් එච්චර ගණන් නැහැ මේ මාළුව. දුර්ලභ මාළුවෙක් ඉතින් පන්න එකට අහු වෙනවා කියන්නේ මේ ඉන්නේ කාලාව. උගේ කටුද? ඔයාලට පේන නැති දැන් ලයින් එක පැටලිලා එනවා. ඒකට හේතුව පරව් මාළු බිලිකොකු වලට අහු වුණා මෙයාලා මාළු අදින්න ඒ කියන්නේ අදින ඇදිල්ලට යාලා පටල ගන්නවා. බේරෙන්න යාලා ෆුල් එෆර්ට් එක දෙනවා එතන. එතනදී මේ අපේ ලයින් එක පැටලෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒකයි මේ දැන් මේක ආයේ අපි හරි ගස්සලා බේරලා තමයි ආයේ අපි වතුරට දාන්න රෙඩි කරගන්න ඕනේ. පාරේ කරලා ගිහිල්ලා ගෙන. එච්චර හුලමුත් හොඳටම සැරයි. ඉතින් ඔයාලා කාට හරි හිතෙන්න පුළුවන් මෙතන ගැඹුර කොච්චරක් ඇතිද කියලා. ඉතින් මෙතන මීටර් 20ක් විතර ගැඹුරක් තියෙනවා. මීටර් 20ක් විතර කියන්නේ අඩි වලින් ඔයාලා හිතා ගන්න. ඉතින් හොඳටම මුහුද සැරයි. සීත හුලන් තමයි මේ දවස් ටිකේ එන්නේ. හුලන් හින්දා තමයි මුහුද සැර වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් අපිට වැඩි හරියක් අහුවෙන මාළු වර්ගය මොකක්ද කියලා. අපිට වැඩි හරියක් අහුවෙන්නේ මීමැටි කියන මාළු වර්ගය. ඒතකොට බාබිකියු වලට එහෙම අපි ගොඩක් ගන්න, ෆ්‍රයි වලට එහෙම ඒ මාළු අල්ලන්නේ අපි තමයි. එතකොට එයාලගේ ග්‍රෑම් 400ට වැඩි මාළු එක්ස්පෝර්ට් මාකට් එකට අපි කම්පැනි වලට දෙනවා. ග්‍රෑම් 400ට අඩු මාළුන් තමයි අපි ලෝකල් මාකට් එකට අපේ අයට අපි දෙන්නේ. ඉතින් ගොඩක්ම අපිට අහුවෙන්නේ ඒක සහ රන්නොත් අපිට ඒ සාපේක්ෂව වගේ අහුවෙනවා. එතකොට දැන් අපේ රස්සාව නිමා වෙන්න යන්නේ. ඉතින් අද අපිට සාර්ථක විදිහට හොඳ මාළු ටිකක් ලැබුණා දිහංගේ පීටෙන්. ඉතින් අපිට නත්තලත් ළඟ ළඟ එනවා. ඉතින් හැමෝටම සුබ නත්තලකුත් කියන ගම අන්න අපිට තව සාවලෙකුත් ලැබුණා. ඉතින් තවත් සාවලෙක් අපිට අල්ල ගන්න පුළුවන් chance එක ලැබුණා. ඉතින් මේ තමයි අපිට දෙවෙනි පාඩුවේ අහුවෙච්ච මාළු මඩුවේ දෙන්නෙකුත් තියෙනවා. සහ මේ මැටි තමයි වැඩියෙන් වෙන්නේ. මේ මාළු ටික අපි හෙට කියන්නේ අද පාන්දර දැන් පාන්දරලා ඉවරයි. ඉතින් අද මාකට් එකේ අපි දාලා විකුණ ගන්න ඕනේ. ඒකෙන් එන්න ලාභේ බෙදා ගන්න ඕනේ බෝට් යන දෙන්න අතර සහ ඒකෙන් යන වියදම. දැන් අපි ගොඩබිමට ඇවිල්ලා තියෙන්නේ. මාළු ටික අයිස් කරලා අපි යනවා පොඩි ඇලර්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න දිගටම අපි ෆලෝ කරන්න දීවරේ ක්‍රිසින් ක්‍රියේට් කරන ඔරිජිනල් කන්ටෙන්ට් මේවා ආයේ බලන්න chance එකක් ලැබෙන්නේ නැහැ. thank you මේ වීඩියෝ බලුවට.